දින ඔබතුමා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට ආවේ? ඔව් මධ්‍යම අපරාධ විමර්ශනකට ආවේ මාව වෙනකොට මගේ නම යොදාගෙන මගේ ඡායාරූප යොදාගෙන ලොකු මඩ ප්‍රහාරයක් දියත් වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන මම ප්‍රමේලයක් කරලා ඒ ගැන සාධාරණ විමර්ශනයක් ඉල්ලුවා. ඒ විතරක් නෙමෙයි මේ වෙනකොට මගේ නීති මාර්ගය හරහා මම මේ ඉදිරියේදී නීතිමය ක්‍රියාත්මක ගන්නත් ලෑස්තිලා තියෙනවා. මොකද මම අවුරුදු 20ක් මගේ රට වෙනුවෙන් දාඩිය මාංශයලා අතපය කඩාගෙන අමාරුවේ මේ රටට ගෙනාපු නමත් මගේ නමටත් ලොකු හානියක් කළා තියෙනවා. මේ කීර්ති රත්නායක කියන පුද්ගලයෙකුත් අනුර චන්ද්‍රසිරි කියලා ඕස්ට්‍රේලියාවේ ඉන්න පුද්ගලයෙකුත් ඒ වගේම රාජාංගනේ හඳුරු කියන නමින් සිටින ස්වාමීන් වහන්සේ කෙනෙකුත් මේ එනකොට මට සෑහෙන මගේ නමට ලොකු හානියක් කළා තියෙනවා. ඒ තරම් නෙමෙයි මේ වෙනකොට මගේ දරුවන්ට ඒක ලොකු ප්‍රශ්නයක් කළා තියෙනවා. මගේ ලොකු ජාතික දානයපාල ජාතික කණ්ඩායම් ක්‍රීඩකාවක් ඇයත් මේ වෙනකොට ලොකු මානසිකත්වයෙන් වැටලා ඉන්නවා. ඉතින් මම මේක පැමිණිලා දාලා සාධාරණයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද මම සමාජ මාධ්‍ය අසුරන අයට කියන මේක හරියට අසුරවන්න කියලා. මොකද මේකෙන් පුද්ගලයෙක් ඇති කරන්නත් පුළුවන් නැති කරන්නත් පුළුවන්. විශේෂයෙන් අපි වගේ ප්‍රසිද්ධ රටට කීර්තියක් ගෙනාපු අයගේ නම් යොදාගෙන ඒගොල්ලන්ගේ කීර්තිය ඒගොල්ලන්ගේ views ගන්න මේ වගේ ප්‍රචාර කරන එක මම හිතනවා මේ ඉදිරියටවත් මේක නැවතිය යුතුයි. ඉතින් මම ඇත්තටම මේක ප්‍රචාරණය වල ලංකාව හිටියෙත් නෑ. අද පාන්දර තමයි මම ලංකාවට ආවේ. මොකද මේ නිසා මම ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ. මේ නිසා තමයි මම ලංකාවට ආවේ. ඔව්.